අද හොයලත් දෙන්න යන්නේ දකුණේ රහට හත්මාළුව කියා අපිය බොල. හත්මාළුව මචං අපේ ආරච්චිල මහත්තයා කියන විදිහට අවුරුදු කාලෙට මේ ගම්වල හත්මාළුව නම් වැරදුන්නේ නැතේ ආරච්චි මහත්තයා. එහෙම නැත්තම් ලොකු සුදු කොළුව. මචං අපි අද මේ හත්මාළුව හදන්න ගත්තේ මෑකරලුයි වම්බොටුයි ඇඹුල් කෙසෙලුයි වට්ටක්කය බැටකොළුයි කිරියාලායේ ගහෙන් කඩාගත්ත කජුයි. ඔබ ටිකක් බොල තව. දකුණේ අපි නම් මචං හත්මාළුව ලීම කරලුත් දාගන්න පුංචිමනේ කන්නකෝ. කඩන්නකෝ. අයියන්ඩි වලව්වේ කෙසෙල්. අයියන්ඩි බලාගෙන. ලොකු සුදු කොළුව. ඕක හදනකම් මක්කවත් නැතේ බොල කොටා බාන්න. කෙසේ ගෙඩියක් කනනේ. මක්කේ බොල. පද්දපිය බලගෙට. ඊගාවට මචං ඔහෙල ඇඹුල් කෙසලුයි ලීම කරලුයි වැටකොළුයි බණ්ඩක්කයි කිරියලයි වම්බොටුයි ආරච්චිල වම්බොටු කියා අපිය. ආරච්චි වම්බොටු වට්ටක්කා අඩෝ උඹ විතරයි නේ හැමදාම ලස්සන ඇඳුම් අඳින්නේ. ආරච්චි මහත්තයා මට එමක්කවත් නෑ. කොහෙන්ද බං ඕව ගත්තේ? අද අපි ඇවිත් ඉන්නේ මාතර ප්‍රභාත් ෆැෂන් එකට. ජම් ප්‍රභාත් ෆැෂන් එකේ විශේෂම දේ තමයි මේගොල්ලොන්ගේම ගාමන්ට් වල මහාන ඇඳුම් තමයි මේකේ තියෙන්නේ. ඒ විතරක් නෙවෙයි මචං පිට රටින් ඉම්පෝට් කරන ක්වොලිටි බ්‍රෑන්ඩ් වල ඇඳුම් මේකෙම තියෙනවා. ඔයාලට කියන්න මචං මේ ප්‍රභාත් ෆැෂන් දැන් අවුරුදු 22ක්. මේකේ මචං සුපිරිම පාකින් ඒරියා එකකුත් තියෙනවා. මේකේ මචං ලේඩීස් අයිටම් ඇති වෙන්න තියෙන ඔයාලගේ දෝණිටත් ඉතින් shopping කරන්න නම් ඉතින් ප්‍රභාත් ෆැෂන් තමයි. මේ අවුරුදු සමයේ මචං පවුලේ ඔක්කොටම ඇඳුම් ගන්න එකම වහලත් යටින් අඩුම මිලට හොඳම තැන තමයි ප්‍රභාත් ෆැෂන්. මාත් ප්‍රභාත් ෆැෂන් එකට එක්ක පළ බොල. පහයි මිරිස් කුඩුයි 3-5යි. අබයි උළුහාලුයි කිරි කජු පුහුලමේ යට තියෙන කජ්ජ පුංචි මේක ලුණු විච්ච පොල් තෙල් කොහොමේ අපච්චි ලොකු සුදු අයගේ බඩු. ටොප් බඩු බොල. ටොප් බඩු